Hi, Daily Dose with භාග්‍යා ෆස්ට් බ්ලොග් එකත් එක්ක තමයි ඔයාලා අද එකතු වෙන්නේ. ඉතින් එන්න යන්න මාත් එක්ක කැම්පස් එකට. ඔන්න මං මුලින්ම උදේ පාන්දරම බස් එකට නැගලා මාතර ටවුන් එකට ආවා. ඉතින් මේ තියෙන මාතර ටවුන් එක. දැන් මම තව බස් එකක යන්න ඕනේ. ඒ තමයි ගන්දර බස් එක, දික්වැල්ල බස් එක, ඒ වගේ බස් කීපයක ඒ පැත්තට යන්න පුළුවන්. එතන තිබුණ මෝඩ තනිදුවේ නීරයි ෆිල්ම්ස් දෙකම බැලුවේ කවුද? මම නම් බැලුවා. හරි, අපි ආයි කතාවට එමුකෝ. ඔන්න ඉතින් මං ගැන මුලින්ම කියලා ඉන්නම්කෝ මගේ පළවෙනි ව්ලොග් එකේදී. මම භාග්‍යා. ඉතින් යුනිවර්සිටි ඔෆ් රුහුණ තමයි මගේ විශ්වවිද්‍යාලය වෙන්නේ. ඉතින් මම දැන් බෝඩිමට ඇවිල්ලා පොඩු ටිකක් තියලා හනිකට යනවා කැම්පස් එකට. ඉතින් මේ මගේ චැනල් එකේ ෆස්ට් ව්ලොග් එක වුණාට මම කලින් මගේ පොඩි අක්කත් එක්ක චැනල් එකක් කරගෙන ගියා. අමා නිතු කියලා. එක සබස්ක්‍රයිබ් කරලා හිටියපු අය ඉන්නවනම් එයාලත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ channel එකේ පොඩි ප්‍රශ්නයක් ආවා, පාස්වර්ඩ් ගැටලුවක්. මට channel එක ආයෙම ගන්න බැරි වෙන තත්වයකට ආවා. ඉතින් ඒ නිසා අපි හිතුවා ටික කාලයක් ඉඳලා මේ විදිහට ආයි ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න ඕනි කියලා. ඉතින් අමතක නොකර මේ channel එකත් අනිවාර්යයෙන්ම සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් තව දෙයක් තියෙනවා. මගේ ටික්ටොක් account එක ෆලෝ කරන කෙනෙක් නම් දන්නවා මගේ චූටි බට්ටිත්ති ගැන. ඉතින් චූටි බට්ටිත්තිගේ කතාවත් ස්ටෝරි ඔෆ් ලිසෙන්ඩ්‍රා වර්ලින් YouTube channel එක හරහා ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් මම මගේ TikTok එකේ වගේම ඒ YouTube channel එකේ links description එකේ ඔයාලට දාලා තියන්නම්. ඔන්න කතාවෙන් කතාව මං ලෙක්චර් එකට ආවා. ඉතින් ලෙක්චර් එක අතරමැදදී වීඩියෝ කරන්න බැරි නිසා ඒකේ වීඩියෝස් නම් නැහැ. ඔන්න දැන් පළවෙනි ලෙක්චර් එක ඉවර වෙලා මම දැන් යනවා අපේ ඩිපාර්ට්මන්ට් එකට. ඉතින් මේ තියෙන්නේ Department of Economics and Social Statistics Department එක. ඉතින් මේක තමයි මගේ ඩිපාර්ට්මන්ට් එක. මේක තමයි මට ඊළඟ ලෙක්චර් එක තියෙන්නේ. ඉතින් ඔන්න ලෙක්චර් එක පටන් ගන්න පැය භාගයකට කලින් ආවිල්ලා හිටපු නිසා මම යාළුවත් එක්ක මෙතන හිටියා. දැන් ඔය ඒ ලෙක්චර් එකත් ඉවර වෙලා මම බෝඩිම කරා යනවා. ඉතින් මට කියන්න අමතක වුණා අපේ අම්මා උදේටයි දවල්ටයි බත් දෙකක් මට බැඳලා දුන්නා. ඉතින් මම බෝඩිමට ආව වෙලාව ඉක්මනට ඒ ටික එකක් බෝඩිමේ ඉන්න තව නංගි කෙනෙක් එක්ක කෑවා. මොකෝ මාර බඩගින්නෙන් හිටියේ. කැම්පස් එකට එනකං. ඊට පස්සේ මට තව පැයක් ඉවසගෙන ඉන්න බැරි වුණා. ඒ නිසා මම උදේ කෑම එක ඉක්මනට කාලා කැම්පස් එකට ගියේ. ඊට පස්සේ දැන් මම යනවා ආයිම ලෙක්චර් ඉවර වෙලා බෝඩිමට. ඉතින් සති දෙකකටත් වඩා වැඩි කාලයකට පස්සේ තමයි කැම්පස් එකට බෝඩිමට ආවේ. ඉතින් බෝඩිමත් ගොඩක් අස් කරගන්න තියෙනවා, දූවිල්ල බැඳිලා තියෙන නිසා අපි දැන් යමු ඉක්මනට බෝඩිමට. ඒ වැඩ ටිකත් අපිට ඉවර කරගන්න තියෙන නිසා. ඉතින් මං ඉස්සෙල්ලත් කිව්වා වගේ සබස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම ගිහිල්ලා මේ සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. හරිද? ඔන්න දැන් මම බෝඩිම ඉක්මනට අස් කරගත්තා. ඉක්මනට කියන්නේ ඒකටත් පැයකට වඩා ගියා මට. ඊට පස්සේ ඉක්මනට අර ඇඳුම පිටින්ම මම මූණ ටිකක් හොදගෙන ඉක්මනට කෑවා අපේ අම්මගේ දෙවනි දවල් බත් එක. ඊට පස්සේ ඉතින් මට අසයින්මන්ට් එකක සබ්මිට් කරගන්න වැඩ ටිකක් තිබ්බ නිසා ඒක කරන්න පටන් ගත්තා. මහන්සි ළමයි ගොඩක් මේ වෙලාවේ. ඒ වුණාට ඉතින් මහන්සිය බල ඉන්න විදිහක් නැහැ. මොකද අද තමයි ඒකේ ඩෙඩ්ලයින්ස්. ඉතින් ඒක නිසා මම ඒක ඉක්මනට කරලා සබ්මිට් කරා. ඉතින් මෙන්න මේ ටයිම් එක වෙනකොට හවස 5ත් වෙලා. උදේ ඉඳන් මම තාම වොෂ් එකක් දාලා නැහැ. ඉතින් දැන් මං ඉක්මනට වොෂ් එකක් දාගන්න යන්න ඕනේ නිසා. දැන් තමයි ඔන්න වැඩ ටික ඔක්කොම ඉවර වුණේ. අසයින්මන්ට් එකක වැඩ ටිකක් තිබ්බ නිසා මං ඒක ඉක්මනට ඉවර
ඉවර කරා. බෝඩි මාස් කරලා ඉවර වෙලා එහෙම මම අපේ අම්මගේ රසමලස දෙවෙනි පත් එකත් කාලා ඒ වැඩ ටික කරන්න ගත්තා. ඉතින් දැන් නම් ගොඩාක් මහන්සි. ඒ නිසා මම හිතුවා අදට මෙතනින් මේ vlog එක ඉවර කරන්න. එහෙනම් කොණ්ඩෙත් අවුල්ලා. අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ.